හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද මම වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ පුංචි බිස්නස් එක ගැන කියන්න. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මගේ බිස්නස් එක මොකක්ද කියලා. ඒ තමයි කප් කේක්. මම මේක කරන්නේ ඇයි කියලා කිව්වොත් මම දැන් බබාව බලා ගන්න ඕනේ නිසා ජොබ් එකෙන් නතර වෙලා දැනට ගෙදර තමයි ඉන්නේ. ඉතින් මම නිකන් ඉන්න හරිම අකමැති කෙනෙක්. ජොබ් එකක්වත් මුකුත් නොකර. ඉතින් මම කල්පනා කරා මොකද්ද කරන්න කියලා කල්පනා කරනකොට මට මේ අයිඩියා එක ඇවිල්ලා මම ඉතින් කප් කේක් ටිකක් හදලා අපේ පුංචි රෙස්ටොරන්ට් එකක් තියෙනවා ඒකට දැම්මා. ඉතින් මං හිතනවා ඒක සක්සස් කියලා. ඉතින් මං දිගටම මේ වැඩේ කරගෙන යනවා. ලොකුවට නෙමේ හරිම පුංචියට තමයි ඉතින් මං ඒක මට පුළුවන් විදියට කරගෙන යන්නේ. ඉතින් ඔයාලත් ජොබ් එකක් කරගන්න බැරුව ගෙදරට වෙලා ඉන්නවනම් ඔයගලන්ටත් පුළුවන් මේ වගේ පුංචි දේවල් කරන්න. කේක්ම විතරක් නෙමෙයි. කෑම ජාති ඕන තරම් තියෙනවානේ. ඔයාලට පුළුවන් ළඟ කඩේකට දාන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන් නේද? මම ඉතින් කේක් හදනකොට හස්බන්ඩ් ගොඩක් වෙලාවට ඇවිල්ලා මට උදව් කරනවා. මොකද මට සමහර වෙලාවට බබත් එක්ක කරගන්න අමාරුයි ටිකක්. එයා ගෙදර ඉන්න වෙලාවට යාමට අනිවාර්යෙන්ම උදව් කරනවා. ඉතින් ඔහොම තමයි මගේ කේක් ටික හැදෙන්නේ. ඔගොල්ලෝ හොඳට බැලුවා නම් ඔගොල්ලෝ දකින්න ඇති මම බටර් වලට පස්සේ ඇඩ් කරේ බිත්තර තමයි. සාමාන්‍යයෙන් බටර් වලට පස්සේ ගොඩක් අය ඇඩ් කරන්නේ සුගර්නේ. එනකොට අපි ඇඩ් කරන්නේ බිත්තර. ඒක හස්බන්ඩ්ගේ ටිප් එකක් තමයි. හස්බන්ඩ්ට ඇත්තටම ගියොත් එක දවසක් වැරදිලා තමයි එහෙම හදලා තිබ්බේ. හැබැයි එදා කේක් ටික හරිම සොෆ්ට් එකට ආවා. ඉතින් මම තීරණය කරා දිගටම මේ විදියට හදමු කියලා. ඔගොල්ලොත් ඒ විදිහට හදලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඉතින් ඔහොම තමයි මගේ කේක් ටික හැදෙන්නේ. oven එකට දැම්මට පස්සේ ඔන්න ඔහොම තමයි ෆයිනල් ලුක් එක. එදා හොඳටම වැස්ස දවසක් හින්දා ටොක් එන්න පොඩ්ඩක් පරක්කු වුණා. ඊට පස්සේ ඔය විදිහට තමයි කේක් ටික යව්වේ. එහෙනම් ආයෙත් දවසක වීඩියෝ එකකින් හමු වෙමු. බයි බයි.